start server කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ඔයා කොපි කරගත්ත ඇඩ්‍රස් එක මේ විදිහට paste කරගෙන ඊට පස්සේ ටිකක් load වෙලා ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන media files ඔක්කොම ටික මෙතන පෙන්වනවා. ඒ වගේම ඔයාට මේකේ ඔයාගේ ෆෝන් එකේ තියෙන file manager එක නැත්නම් my files බලා ගන්නත් පුළුවන්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඕනම් ෆෝන් එකක ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඔයාලඟ තියෙන ලැප්ටොප් එකෙන් නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකෙන් ඇක්සස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරද්දි ෆෝන් එක ඔයාගේ ළඟ තියෙන්න ඕනේ නැහැ. ෆෝන් එක ඔයාලඟ තිබ්බත් එකයි නැතත් එකයි ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකෙන් ඒ ෆෝන් එකේ තියෙන ෆොටෝස් බලන්න, වීඩියෝස් බලන්න, මියුසික් ෆයිල්ස් බලන්න, ඒ වගේම තියෙන අනිත් ඕනම් ෆයිල් එක ඔයාගේ කම්පියුටර් එකෙන් බලන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මම මේක කියලා දෙන්න කලින් ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරන්නත් කැමතියි. මේ වැඩේ කිසිම වෙලාවක වැරදි වැඩවලට පාවිච්චි කරන්න එපා කියලා. මොකද මම මේක ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ තියෙන වැඩක් ලේසි කරගන්න මිසක් වෙන කෙනෙක්ගේ ප්‍රයිවසි එක නැති කරන්න නෙමෙයි. ඉතින් ඔයාගේ ෆෝන් එකක තියෙන ෆයිල් එකක් කම්පියුටර් එකකට දාගද්දි ඔයා දන්නවා ඩේටා කේබල් එකක් පාවිච්චි කරලා ෆෝන් එක කම්පියුටර් එකත් එක්ක කනෙක්ට් කරගන්න ඕනේ කියලා. ඉතින් මේකෙදි ඔයාගේ වෙලාව ටිකක් නාස්ති වෙනවා කියලාත් ඔයා දන්නවා. ඉතින් ඒක නැති කරගන්න තමයි මම අද මේ ක්‍රමේ ඔයාට කියලා දෙන්නේ. ඉතින් බැරි වෙලා හරි ඔයාගේ ෆෝන් එක ඔයාගේ ළඟ නැති වුණොත් ඒ කියන්නේ වෙන කෙනෙක් ගාව තියෙන ෆෝන් එකක දෙයක් ඔයාගේ කම්පියුටර් එකට දාගන්න ඕනේ වුණොත් ඒකත් ලේසියෙන් කරගන්න පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි අද වීඩියෝ එකට ගිහිල්ලාම මේ ගැන වැඩි විස්තර කතා කරමු. මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම පුංචි ඉල්ලීමක්. ඔයා තාමත් මාව subscribe කරලා නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න යන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වැඩේ කරගන්න මුලින්ම ඔයාගේ Play Store එකෙන් පුංචි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා සහ ඇප්ලිකේෂන් එකේ නම මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඉතින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඇප්ලිකේෂන් එක ඕපන් වෙනකොටම අපෙන් ඇප්ලිකේෂන් එකේ නොටිෆිකේෂන් වලට පර්මිෂන් මේ විදිහට ඉල්ලනවා. ඉතින් මේක ඔයා allow කරගන්න. ඊට පස්සේ මේකේ තියෙන music and audios වලට පර්මිෂන් ඉල්ලනවා. මේකත් ඔයා allow කරගන්න. ඊට පස්සේ මේකේ තියෙන images and videos file වලට පර්මිෂන් ඉල්ලනවා. ඔයා මේකත් allow කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවනම් ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන මේ start server කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. හරි. ඔයා ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් server access URLs කියලා URL දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයා මේක server එක start කරගන්නකොට මේ application එක ඇතුලේ ad play වෙන්න පුළුවන්. ඒ වගේ ad එකක් එහෙම play වුණොත් ඒ ad එක skip කරාට පස්සේ ඔයාට මේ විදිහට server එකේ access කරන්න අවශ්‍ය කරන URL එක පෙන්නනවා. ඉතින් ඔයා මෙතනින් කරන්න තියෙන්නේ මෙතන main server URL කියලා තියෙන මේ පළවෙනියට තියෙන URL එක copy කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක ඔයාගේ desktop computer එකට හරි නැත්නම් ඔයාගේ laptop එකට හරි දාගන්න එක. ඉතින් මේ වැඩේට ඔයාට ඔයාගේ WhatsApp එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඕනම විදිහකට ඔයාගේ කම්පියුටර් එකට දාගන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එකේ තියෙන WhatsApp එක. ඉතින් මගේ ෆෝන් එකේ තියෙන WhatsApp එක මගේ කම්පියුටර් එකට ලින්ක් කරලා තියෙන හින්දා මට කිසි ප්‍රශ්නයක් නැතුව මගේ WhatsApp එකට මේක දාගෙන මේක copy කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒක දාගත්තට පස්සේ මම දැන් මේ විදිහට මේ address එක copy කරගන්නවා. හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකක් මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට මගේ Chrome browser එක ඕපන් කරගන්නවා. ඉතින් මේකට ඔයාලට කැමති browser එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ඔයා copy කරගත්ත address එක මේ විදිහට paste කරගෙන මේක search කරගන්න. හරි. ඉතින් ඔයා මේක search කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. local stream 4K media server කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙතන browse media කියලා බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් මේ browse all media files කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. හරි. ඉතින් මේ විදිහට ඊට පස්සේ ටිකක් load වෙලා ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන media files ඔක්කොම ටික මෙතන පෙන්නනවා. ඉතින් මෙතන ඔයාට all media files ටික බලා ගන්න පුළුවන්.
මියසික් තියෙනවා ඒවගේ ෆොටෝස් වීඩියෝස් හැම එකක්ම මෙතන තියෙනවා බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් ආය බලාගන්න පුළුවන් ඕඩියෝ කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕඩියෝ ෆයිල්ස් ඔක්කොම ටික බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකක් ප්ලේ කරගන්න පුළුවන් YouTube එකට. එහෙම නැත්නම් ඔයාලට ඔයාගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතන තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ මේ විදිහට වීඩියෝස් ටික තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික තියෙනවා. ඩොකියුමන්ට් ෆයිල්ස් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන හැම එකේම උඩින්ම පෙන්වන්නේ ඔයා මීට දවස් කිහිපයකට විතර කලින් ගත්ත ෆොටෝස් වීඩියෝස් නැත්තම් ඕඩියෝ ෆයිල්ස් විතරයි. ඉතින් ඔයා මේ ඊයේ පෙරේදා නැත්තම් අද ගත්ත ෆොටෝස් බලන්න ඕන නම් ඔයාට මේකේ යටටම යන්න සිද්ධ වෙනවා. ඉතින් මේකේ යටම තමයි ඔයා අලුතෙන්ම ගත්ත ෆොටෝස් වීඩියෝස් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ වගේම ඔයාට මේකේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් මැනේජර් එක නැත්නම් my files බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඉන්ටර්නල් ස්ටෝරේජ් එක. මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඕපන් කරගන්නවා. ඉතින් මම දැන් ඔයාලට ෆෝන් එකනොත් මේක පෙන්වන්නම්. මගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් කියලා තමයි මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ විදිහට ෆයිල් මැනේජර් එක ඕපන් කරගෙන ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට යනවා. ඊට පස්සේ මම දැන් ඔයාලට මේකේ ෆයිල් එකක් පෙන්වන්න ඕන හින්දා ෆයිල් එකක් දැන් මම තෝරගන්නම් මේ විදිහට. ඉතින් මම දැන් මේ විදිහට මේ GTA San Andreas කියන මේ ගේම් එකේ ෆයිල් එක ඕපන් කරගන්නම්. ඉතින් මම දැන් මගේ ෆෝන් එකනොත් ඔයාලට ඒක ඕපන් කරලා පෙන්වන්නම්. හරි. මේ තියෙන්නේ GTA San Andreas කියන ෆයිල් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් GTA SA game කියලා පළවෙනියටම ෆෝල්ඩර් එකක් තියෙනවා මගේ ෆෝන් එකේ. ඉතින් ඒ වගේම මගේ කම්පියුටර් එකෙත් දැන් ඒ ෆෝල්ඩර් එක පෙන්නනවා. මම දැන් ඔයාලට ෆෝල්ඩර් එක ඕනනම් ඕපන් කරලා පෙන්වන්නම් ෆෝන් එකේ. ඉතින් PC එකකිනුත් ඒකම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඔයාගේ කම්පියුටර් එකෙන් ලේසියෙන්ම ඇක්සස් කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාට කිව්වා මේ වැඩේ කරගන්න ඕන කරන ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා කියන්නම් කියලා. ඉතින් මේක තමයි ඒ ඇප්ලිකේෂන් එක. local stream and file and server කියලා Google Play Store එකේ search කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඇප්ලිකේෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මේ ඇප්ලිකේෂන් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි. ඉතින් මම හිතනවා මම අද අරන් ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහට බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.